රෙස්ටුරන්ට් ස්ටයිල් ඉස්සෝ කජු දාපු ෆ්‍රයිඩ් රයිස් එකක් හදමු. මුලින්ම තෙල් රත් කරලා පැය භාගයක් මැරිනේට් කරපු ඉස්සෝ අපි මේකට දානවා. මම මැරිනේට් කරන්න සෝයා සෝස්, ගම්මිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, ලුණු, දෙහි එකතු කරා. දැන් අපි මේක බැදගෙන හොඳින් බැදනම අයින් කරලා ඒ තෙල් එකටම දාලා කජු ටික බැද ගන්න ඕනේ. මේ හැම දෙයක්ම මම ලිස්ට් එකක් විදිහට දාලා තියෙන අවශ්‍ය ද්‍රව්‍ය. දැන් අපි බිත්තර දෙකක් මේකට එකතු කරලා බැදගෙන එකක් අයින් කරනවා. මේ තෙල් එකටම තව තෙල් ටිකක් එකතු කරලා සුදු ලුණු දාලා බැදලා ඒක බැදිනකොට අපි කැරට් එකතු කරනවා පොඩියට කපාගෙන. ඒකත් සෝටේ කරලා ඒකටම අපි ලීක් දාලා ඒකත් මේ විදිහට බැදගෙන ඒක පැත්තකින් තියලා අපි වෙනම සෝස් එකක් හදා ගන්න ඕනේ. ඒකට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කැලි මිරිස්, සෝයා සෝස්, තක්කාලි සෝස් දාලා මික්ස් කරලා මේ සෝස් එක හදලා අපි ඒක පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ අපේ අර හදාගත්ත වෙජිටබල් එළවලු මිශ්‍රණයට ඉස්සෝ කජු බැදපු එකතු කරලා ඒකටම ක්‍රැම්බල් කරගත්ත බිත්තරත් එකතු කරලා අපි හදාගත්ත සෝස් එක එකතු කරලා අපි මේකට බත් එකතු කරන්න ඕනේ. බත් එක අපි බෙලසනින් හදලා ඒක ෆ්‍රිජ් එකේ ටිකක් තියලා ගත්තාම මේ ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක් හොඳයි, සුවඳයි, රසයි. මේ වෙලාවේදී අපි හීට් එක වැඩි කරලා තමයි ලිපේ ගින්දර වැඩි කරලා තමයි මේක මික්ස් කරන්නේ. ලුණු බලලා අපි රසායන ලුණු එකතු කරගන්නවා. රෙස්ටුරන්ට් වල වගේ අපි මේකට රසකාරක ශරීරයට අහිත කර කිසිවක් එකතු කරලා නැහැ. මේක ඊටාම පොඩි ද්‍රව්‍ය ටිකකින් හදා ගන්නත් පුළුවන්.